ලෝකයේ බිලියන සංඛ්‍යාත ජනතාවක් නිහඬව අත්විඳින එහෙත් කාටවත් පෙනෙන්නට නැති මාරාන්තික වේදනාවක් තිබෙනවා. ඒ තමයි මිග්‍රේන්. මේක නිකම්ම හිසර දෙයක් නෙවෙයි. ඔබේ මොළය ඇතුලේ සිදුවන විද්‍යුත් කුණාටුවක්. අද නොදුටුමානෙන් අපි විමසා බලන්නේ මේ අద్භූත වේදනාව පිටුපස ඇති වෛද්‍ය විද්‍යාත්මක රහස සහ එය පාලනය කරන්නේ කොහොමද කියන එකයි. විද්‍යාඥයන් පවසන පරිදි මිග්‍රේන් ඇතිවෙන්නේ මොළයේ ට්‍රයිජෙමිනල් ස්නායු පද්ධතිය අධිසංවේදී වීම නිසායි. මෙහිදී මොළයේ සෙරටොනින් මට්ටම ක්ෂණිකව පහත වැටෙනවා. එවිට රුධිර නාල ඉදිමි ඒව වටා ඇති ස්නායු තෙරපෙන්නට පටන් ගන්නවා. මේ නිසා තමයි ඔබේ හිස ඇතුලේ කවුරු හරි මිටියකින් ගහනවා වැනි ගැහෙන සුළු වේදනාවක් ඇති වෙන්නේ. බොහෝ දෙනෙක් නොදන්නා රහසක් තිබෙනවා. ඒ තමයි ඕරා. එතමුන්ට වේදනාව එන්න කලින් ඇස් ඉදිරිපිට විදුලි කෙටීම් පේනවා. නැත්තම් ශරීරය හිරිවැටෙනවා. මේක හරියට සුනාමියක් එන්න කලින් මුහුද රළු වෙනවා වගේ අනතුරු ඇඟවීමක්. නමුත් මේ ස්නායු කුණාටුව නවත්වන්න අපේ සිරුරට සබාදහම අපූරු අවි කිහිපයක් දීලා තිබෙනවා. මැග්නීසියම්. මෙය මොළයේ ස්නායු සංසුන් කරන නිහඬකාරකයක් වගේ. මොළයේ ඇතිවන අසාමාන්‍ය විද්‍යුත් තරංග පාලනය කරන්න මැග්නීසියම් වලට පුළුවන්. රයිබෝෆ්ලවින්, විටමින් B2. අපේ මොළයේ සෛලවලට ශක්තිය මදි වුණාමත් මිග්‍රේන් එනවා. විටමින් B2 කරන්නේ සෛලවලට අවශ්‍ය ඉන්ධන ලබා දීලා ඒවායේ ක්‍රියාකාරීත්වය ස්ථාවර කරන එකයි. ඉතින් ඔබත් නිතරම මේ පීඩාවෙන් වැටකන කෙනෙක් නම් ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් වෙන්න. මැග්නීසියම් සහ විටමින් B2 බහුල ආහාර ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම මතක තබා ගන්න. ඕනෑම ඖෂධයක් හෝ අතිරේකයක් ගැනීම පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි. නොදුටුමානෙන් අද අපි ගෙනාව මේ තොරතුරු වැදගත් කියලා හිතනම නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මෙවැනි රහස් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.